ආයුබෝවන් 2019 වර්ෂයේ පෙබරවාරි 14 වෙනිදා ඉන්දියාවට අඳුරු දිනයක් විදිහට තමයි සටහන් වෙන්නේ. ඒකට හේතුව ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේදී එරට මධ්‍යම රජයේ පොලිස් හමුදාවේ සෙබළු පිරිසක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමයි. ඒ ප්‍රහාරයෙන් සෙබළුන් 40 දෙනෙකු පමණ මිය යනවා. ඒ ප්‍රහාරය පිළිබඳව තමයි අද අපේ වැඩසටහනේදී සාකච්ඡා කරන්නේ. ඒ නිසා මේ වැඩසටහන සමග දිගටම රැඳී සිටින්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. වර්ෂ 2019 පෙබරවාරි 14 වනදා දිනේ ඉන්දියාවට අතිශය අඳුරු දිනයක් ලෙස සටහන් විය. මේ මන්දයත් ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයේ පුල්වාමා දිස්ත්‍රික්කයේදී ඉන්දිය සෙන්ට්‍රල් රිසර්ව් පොලිස් ෆෝස් CRPF හි සෙබළුන් පිරිසක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීම හේතු වෙනි. සෙන්ට්‍රල් රිසර්ව් පොලිස් ෆෝස් යනු ඉන්දිය මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඍජු නියෝග සහ මෙහෙයවීම මත ක්‍රියාත්මක වන විශේෂ පොලිස් හමුදාවකි. එය නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහ අභ්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමේදී ඉන්දියාවේ ප්‍රාන්ත රජයන්ට සහ අනෙකුත් පරිපාලන ඒකකවලට සහාය වීමට පිහිටුවා ඇත. මෙම පොලිස් හමුදාව ඉන්දියාවේ විශාලතම පැරාමිලිටරි හමුදාව වන අතර බලයනි 247කින් සමන්විතෙහි සෙබළුන් ලක්ෂ 3කට අධික පිරිසක් සේවය කරයි. CRPF සෙබළුන් 40 දෙනෙකුට මරු කැඳ වූ පුල්වාමා ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන අන්තවාදී ත්‍රස්ත සංවිධානයක් වන ජයිෂ්-e මොහම්මද් නම් සංවිධානය විසින් බාරගෙන තිබුණි. මෙම ප්‍රහාරය නිසා ඉන්දියාව සහ පාකිස්තානය අතර සබඳතා තවදුරටත් පළුදු වීමට සහ සැලකිය යුතු මට්ටමේ දේශපාලන සහ මිලිටරි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය. මෙම ප්‍රහාරය එල්ල වූයේ ජම්මු ශ්‍රීනගර් ජාතික අධිවේගී මාර්ගයේ වන අතර සෙබළුන් 2500කට අධික සංඛ්‍යාවක් රැගත් වාහන 48ක රථ පෙළක් ඉලක්ක කරගෙන ප්‍රහාරය දිරත් කර තිබුණි. ප්‍රහාරය එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බකරු ආදිල් මොහම්මඩ් ඩාර් නම් පුද්ගලයා බව පසුව අනාවරණය විය. ඔහු විසින් ධාවනය කළ කිලෝග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයේ පුපුරන ද්‍රව්‍ය පිර වූ වාහනයක් සෙබළුන් ගමන් කරමින් සිටි එක් බස් රථයක ගැටීමට සැලැස්වීය. එම ගැටීමත් සමග ඇති වූ පිපිරීමෙන් බස් රථය ෂණයෙන් සුන්බුන් බවට පත් වූ අතර සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 35 දෙනෙකුට තුවාල සිදුවිය. මෙම පිපිරීමෙන් පසුව ඇති වූ කම්පනය අතිශය විශාල එකක් වූ අතර එය කිලෝමීටර් කිහිපයක් ඈතටද දැනී ඇත. ප්‍රහාරය එල්ල කිරීමෙන් අනතුරුව ජයිෂ්-e මොහම්මද් අන්තවාදී ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම කඩිනමින් බාර ගනිමින් බෝම්බකරුගේ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් නිකුත් කළේය. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දිය මධ්‍යම රජයේ ප්‍රහාරය දැඩි ලෙස හෙලා දුටු අතර ඊට දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ජාතිය ඉදිරියේ පොරොන්දු විය. මෙම ප්‍රහාරය සඳහා යොදාගත් පුපුරන ද්‍රව්‍ය හමුදා මට්ටමින් භාවිතා වන ඒවා බවත් ඒවා ඉන්දු පාකිස්තාන දේශ සීමාව හරහා හොර රහසේ ඉන්දියාවට රැගෙන තිබූ බවත් පසුව විමර්ශනවලින් හෙළිවිය. ඉන්දියාව විසින් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැවැන්ත ප්‍රහාරයක් පුල්වාමා ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයට එරෙහිව දියත් කළ අතර පාකිස්තානය තුළ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට රැකවරණ සැලසීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ඊශ්‍රායලය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් ප්‍රහාරය හෙලා දුටු අතර යුක්තිය සඳහා වූ ඉන්දියාවේ ඉල්ලීමට ඔවුන් ජාත්‍යන්තර වශයෙන් සහාය දැක්වීය. එසේම දින කිහිපයක් ඇතුළත ඉන්දියාව විසින් ඔවුන්ගේ වෙළඳ දර්ශකයේ තක්ත්වයෙන් පාකිස්තානය ඉවත් කරමින් පාකිස්තාන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීය. පුල්වාමා ප්‍රහාරයට එරෙහිව ඉන්දියාව දියත් කළ වඩාත්ම වැදගත්ම ප්‍රතිචාරය වූයේ වර්ෂ 2019 පෙබරවාරි 26 වන දින ඉන්දිය ගුවන් හමුදාව විසින් පාකිස්තානයේ ගුවන් සීමාව අභිබවා පාකිස්තානයේ තුලට පිවිස බාලාකෝට් ප්‍රදේශයේ පිහිටා තිබූ ජයිෂ්-e මොහම්මද් ත්‍රස්ත කණ්ඩායමේ පුහුණු කඳවුරකට ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙම ගුවන් ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වුවත් ජයිෂ්-e මොහම්මද් අන්තවාදී ත්‍රස්ත සංවිධානය විසින් ඉන් ජීවිතක්ෂයට පත් වූ ගණන නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටියේය. මෙම ගුවන් ප්‍රහාරය ඉන්දියාවේ ජාතික ත්‍රස්ත මර්දන උපාය මාර්ගයේ විශාල වෙනසක් සටහන් කළ අවස්ථාවක් වූ අතර එයට හේතු වූයේ දේශ සීමාවෙන් ඔබට ප්‍රහාර එල්ල කිරීමේ පූර්වගාමී ක්‍රියාමාර්ග ගැනීමට
ඉන්දියාවේ ඇති කැමැත්ත පෙන්නුම් කිරීමයි. කෙසේ වෙතත් මෙම ගුවන් ප්‍රහාරය ඉන්දියාව සහ පාකිස්තානය අතර පශ්චාත් ගුවන් ගැටුම් කිහිපයකට තුඩු දුන් අතර ඉන් ඇති වූ භයානක තත්ත්වය වූයේ න්‍යෂ්ටික වශයෙන් සන්නද්ධ වූ රටවල් දෙකක් යුද්ධයක් අද්දරට පැමිණීමයි. පුල්වාමා ප්‍රහාරය ඉන්දියාවේ අභ්‍යන්තර ආරක්ෂක ප්‍රතිපත්ති සහ වැඩසටහන් පිළිබඳව බලධාරීන්ට යළි හැරී බැලීමට ප්‍රබල බලපෑමක් ඇති කළේය. ඉන්දිය මධ්‍යම රජය ජම්මු කාශ්මීර ප්‍රදේශයේ ත්‍රස්ත මර්දන මෙහෙයුම් ත්‍රීව්‍ර කරමින් ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ආරක්ෂක විධිවිධාන රැසක් ගෙන තිබුණි. එසේම ඉන්දිය බුද්ධ්‍යංශවල දුර්වලතා සහ ආරක්ෂක විධිවිධානවල අඩුපාඩු පිළිබඳව දේශපාලන වේදිකාවේද වාද විවාද ඇති වූ අතර එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ත්‍රස්ත කණ්ඩායම් සහ ඒ ක්‍රියාකාරකම් වලට එරෙහිව ආණ්ඩුවේ සූදානම ගැන ප්‍රශ්න කළේය. සමස්ත ඉන්දිය ජාතියට මෙන්ම විශේෂයෙන් පුල්වාමා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සෙබළුන්ගේ පවුල්වල සමාජිකයින්ට එහි වේදනාකාරී මතකයන් තවමත් එලෙසම පවතින අතර ඉන්දියානුවන් ජීවිතක්ෂයට පත් වූ සෙබළුන්ගේ ජීවිත පරිත්‍යාගයට උපහාරයක් වශයෙන් ඔවුන්ව වාර්ෂිකව අනුස්මරණය කරනු ලබයි. ඒ වෙනුවෙන් සෑම වසරකම පෙබරවාරි 14 වන දින ජාතික මට්ටමේ සහ ප්‍රාන්ත මට්ටමේ අනුස්මරණ සැමරුම් රැසක් සංවිධානය කරනු ලබයි. පුල්වාමා ප්‍රහාරය සිදුවේ වසර කිහිපයක් ගත වී තිබුණත් එහි ප්‍රතිවිපාක තවමත් ඉන්දියාවේ දේශපාලන සහ ආරක්ෂක භූශේෂ්ත්‍ර තුළ දෝංකාර දෙමින් පවතී. ජයිෂේ මොහම්මද් ඇතුළු අන්තවාදී ත්‍රස්ත සංවිධාන මුලිනුපුටා දැමීමට මෙහෙයුම් රැසක් ඉන්දිය ආරක්ෂක අංශ විසින් අදටත් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ තත්ත්වය තුළ පුල්වාමා ඛේදවාචකයේ හැරවුම් ලක්ෂයක් ලෙස සලකමින් සිය ආරක්ෂක ප්‍රතිපත්ති සහ වැඩසටහන් ප්‍රතිසංස්කරණය කරමින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ඇති දැඩි කැපවීම ඉන්දියාව විසින් ලොව ඉදිරියේ තහවුරු කිරීමට මේ වන විටත් සමත් වී ඇත. ස්තුතියි.